ඔයාලට. ඉතින් අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ New Year cake series එකේ part 2 එකත් එක්ක. ඉතින් අදත් අපි ලස්සන කේක් එකක් හදමු අලුත් අවුරුදු මේසෙට ගැලපෙන විදිහට. ඉතින් business එකක් කරන ඔයාලට වගේම ගෙදර කේක් හදන ඔයාලටත් මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලාම channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඊටු විස්තර කතා කරමු. ඉතින් කේක් එක හදන්න කලින් අපි කේක් එකට අවශ්‍ය ටොපර්ස් ටික හදාගමු. මේ කේක් එකට මම ෆොන්ඩන්ට් වලින් හදාගන්න හදන්නේ කැවිලි වර්ග කීපයකට අදාළ ටොපර්ස් ටිකක්. ඉතින් මම ඉස්සෙල්ලාම කොකිස් එකක හැඩයට තමයි ෆොන්ඩන්ට් ටොපර් එක හදාගන්නේ. මෙතෙන්දී ඔයාලා මගෙන් අහන ප්‍රශ්නේ තමයි මේකට පාවිච්චි කරන කලර් එක මොකක්ද කියලා. මෙතෙන්දී මම කොකිස් එක හදාගන්න කහ පාටට පාවිච්චි කරලා තියෙන්නේ ඩුම් ඩුම් කියන බ්‍රෑන්ඩ් එකේ ලෙමන් යෙලෝ කියන යෙලෝ ෂේඩ් එක. ඉතින් කොකිස් එක හදන විදිහ නම් මම හිතනවා ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නැහැ. වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් ඔයාලට හොඳ පැහැදිලි අදහසක් ගන්න පුළුවන් මේක හදන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම සාමාන්‍ය කපන කරන වැඩ කරන්න සිලිකන් මැට් එක පාවිච්චි කරන්නේ නැහැ. මම ඒකට මෙන්න මේ ප්ලාස්ටික් ස්ක්‍රේප් එක තමයි පාවිච්චි කරන්නේ. මේක දැම්මට කේක් හදන්න පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ කේක් එක නීට් කරන්න මේ ස්ක්‍රේප් එකට දැන් බෑ. මොකද ඒකේ කඩතොළු ගතියක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක දැන් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ වැඩවලට ෆොන්ඩන්ට් ටොපර්ස් වල කපන්න අවශ්‍ය වෙලාවට කටින් බෝඩ් එකක් විදිහට තමයි මම මේක පාවිච්චි කරන්නේ. දැන් මේ කොකිස් එකේ අර මල වගේ හැඩය ගන්න අවශ්‍ය තීරු ටික තමයි මම මේ කපා ගන්නේ. මේ තීරු ටික එක පෙළියට තියලා එක සයිස් එකට කපා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට කොකිස් එකේ උස් පහත් තැන් නැතුව නීට් එකට අපිට ටොපර් එක හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම එක තීරුවකින් මැද රවුම වගේ හදාගෙන ඊට පස්සේ ඉතුරු ටිකේ මලට අදාළ පෙති ටික වගේ කොටස් ටික තමයි හදාගන්නේ. මේ අලවන හැමතැනම අලවන මම පාවිච්චි කරන්නේ සාමාන්‍ය වතුර. ඔයාට අවශ්‍යයි නම් එඩිබල් ග්ලූ එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සෙල්ලම පෙති වගේ ටික හදාගෙන ඉවර වෙලා අර මැද රවුම වටේට තියලා අපිට හරියටම කීයක්ද අවශ්‍ය කියලා කන්ෆර්ම් කරගෙන ඊට පස්සේ තමයි අලවන්න පටන් ගන්න. එතකොට අපිට පෙති ටික ගන්නට බැලන්ස් කරලා ලස්සනට අලව ගන්න පුළුවන්. කොකිස් හදලා ඉවරයි. දැන් අපි අලුව හදන්නයි හදන්නේ. අලුව කිරිබත් වගේ දේවල් හදාගන්න හරිම ලේසි. අපි හදාගන්න normal සුදු පාට ෆොන්ඩන්ට් අයිසින් එකම අවශ්‍ය ඝනකමට තුනී කරලා අවශ්‍ය හැඩයට කොටුවක් කපා ගත්තා. දැන් අපි කේක් එකට අවශ්‍ය බුලත් කොළ ටික හදාගන්නයි හදන්නේ. අවශ්‍ය ප්‍රමාණයට ෆොන්ඩන්ට් කෑල්ලක් අරගෙන ඒක අපි කොළ පාටින් කලර් කරගන්නයි හදන්නේ.
මම කලින් පාවිච්චි කරේ රසාකෝ එකේ ඇපල් ග්‍රීන් එක. ඉතින් බුලත් කලර් එක පාට ඇපල් ග්‍රීන් එක නෙවෙයි. ඒ හින්දා මම මේකට බ්‍රවුන් කලර් එකෙන් චූටි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මේ මූඩිය චුට්ටක් පිහදාලා වගේ එතන තියෙන පොඩි කලරින් ප්‍රමාණයක් තමයි මම මේ එකතු කරගත්තේ. ඔයාලා දකින්න ඇති. ඊට පස්සේ ඉතින් අපිට අවශ්‍ය ඝනකමට ෆොන්ඩන්ට් එක තුනී කරලා බුලත් කලර් කපා ගන්නයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා කැවිලි හදාන ෆොන්ඩන්ට් එක තුනී කරපු ඝනකමට වඩා ගොඩක් තුනීවට තමයි බුලත් කලරයක් හදනකොට ෆොන්ඩන්ට් එක තුනී කරන්න ඕන. මේ කේක් එකට අවශ්‍ය වෙන බුලත් කොළ දෙකයි. මම තව එක අවශ්‍ය ටොපර්ස් හදාගත්ත හින්දා බුලත් කොළ 4ක් මම මෙතන කපාගෙන තියෙනවා. ඊට පස්සේ බුලත් කොළේ තියෙන අර ස්වභාවික ගතිය ගන්න අවශ්‍ය හින්දා බුලත් කොළේ අපි කපාගත දාර ගාවින් මෙන්න මේ විදිහට බෝල් ටූල් එකෙන් පොඩ්ඩක් ටූල් කරගන්නවා. ඊට පස්සේ බුලත් කොළේ අර මැද තියෙන නාරටි වගේ කොටස් පේන්න අවශ්‍ය නිසා ටූත් පික් එකකින් හරි මම පාවිච්චි කරනවා වගේ ෆොන්ඩන්ට් ටූල් එකකින් හරි ඔයාලට පුළුවන් දාර ටික මාක් කරගන්න. ඊට පස්සේ මම බුලත් කොලේ අර ෆ්ලැට් විදිහට නැතුව මෙන්න මේ වගේ හැඩයක් හදාගන්න අවශ්‍ය හින්දා මේ තියෙන කර්ඩ් ගෙනපු කප් එකක පියනක් මේ වගේ එකක් හරි මොකක් හරි ඔයාලට තේරෙනවා මොකක් හරි ආධාරකයක් පාවිච්චි කරලා බුලත් කොලේ වේලෙනකන් ඒකේ හැඩය හදාගන්න අවශ්‍ය හින්දා මේ විදිහට තියලා තියන්න. දැන් ඉතින් අනිත් බුලත් කොල ටිකත් ඒ විදිහට ටූල් කරලා ඉරි ඇඳලා වේලෙන තියාගන්න. දැන් අපි කෙසෙල් හදාගන්නයි හදන්නේ. ඒකට අපි අර කලින් කොකිස් හදාගන්නකොට පාවිච්චි කරපු ෆොන්ඩන්ට් එකම අවුලක් නැහැ. මොකද ඒ කහ පාටම ගන්න පුළුවන් කෙසෙල් වලටත්. මම කොකිස් එක හදාගත්ත ෆොන්ඩන්ට් කෑල්ල කොකිස් එක හදද්දිම ඉවරුණා. ඔයාලා දකින්න ඇති. ඉතින් මම මේ වෙනම හදාගත්ත ෆොන්ඩන්ට් කෑල්ලක් තමයි මේකටත් පාවිච්චි කරේ ලෙමන් යෙලෝ එකම තමයි. ඒ වුණාට කොකිස් එක හදනවට වඩා චුට්ටක් අඩුවෙන් තමයි මේකට පාවිච්චි කරේ. ඒකයි මේකේ කොකිස් එකට සාපේක්ෂව ලා කහ පාටක් තියෙන්නේ. ඔයාට කොකිස් හදනකොට ඉතුරු වෙච්ච ෆොන්ඩන්ට් කෑල්ලක් තියෙනවා නම් ඒක පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් හදාගෙන ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ඒක S මට්ටමින් කොටස් 3කට බෙදාගෙන ඊට පස්සේ අපි ඒකෙන් කෙසෙල් වල ෂේප් එක හදා ගන්නවා. ඊට පස්සේ චූටි කළු පාට ෆොන්ඩන්ට් කෑල්ලක් අවශ්‍ය වෙනවා. මේ මුළු කේක් එක පුරාවටම කළු පාට අවශ්‍ය වෙන්නේ මේ ටිකට විතරයි. ඒ හින්දා චූටි ප්‍රමාණයක් හදාගත්තොත් ඇති. ඒක අපි වතුර චුට්ටක් ගාලා කෙසෙල් වල අර කොනට අලව ගන්නවා. කෙසෙල් වල තියෙන කළු පාට වගේ කොටසක් ඒ විදිහට පේන්න කෙසෙල් ඔක්කොගෙම එන්ඩ් එකෙන් කළු පාට චූටි කොටසක් අලව ගන්න. කෙසෙල් කියන්නේ ඉතින් මේ වගේ නීට් එකට තනි කහ පාටින් තියෙන ලස්සනට කහ පාට විතරක් තියෙන පළතුරක් නෙමෙයි. ඔයාලා දැකලා ඇති කළු පාට චූටි ඩොට් වගේ තියෙනවා. නිකන් අර ඒකාකාරී කහ පාටක් නෙමෙයි කෙසෙල් කියන පළතුරේ තියෙන්නේ. ඉතින් අපි ඒ ස්වභාවික ගතිය ගන්න අවශ්‍ය හින්දා මම ග්‍රීන් කලර් එකෙන් චුට්ටක් පින්සලකට අරගෙන ඩොට් කීපයක් තියලා ඒක ඇඟිලි වලින් චුට්ටක් රබ් කරගන්නවා. ඒක පැතිරිලා යන විදිහට ඩොට් තියෙන විදිහට නෙමෙයි චුට්ටක් කෙසෙල් ගෙඩිය පුරාවටම මේක පොඩක් පැතිරිලා යන විදිහට ඇඟිල්ලෙන් පොඩක් මේව කරගන්නවා. ඇඟිල්ලේ කලරින් ගෑවෙනාට අකමැති කෙනෙක්ට මේ වෙනුවට ටිෂු එකක් හරි පිරිසිදු කොළ කෑල්ලක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි කේක් එකට අවශ්‍ය කැවුම හදාගමු. ඉතින් මෙතන මගේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. මගේ කැවුම ලොකුයි කෙසෙල් වලටත් වඩා. ඉතින් ඔයාලා හදනකොට චුට්ටක් ඒක බැලන්ස් කරලා හදන්න. හැබැයි මේ කෙසෙල් චූටියට හදපු හින්දා ඊට වඩා පොඩියට කැවුම හදනකොට නිකන් අර පොඩි ටොපර්ස් ටිකක් වගේ තමයි එන්නේ. ඉතින් කැවුම් කොකිස් ඒ දේවල් මම ටිකක් ලොකුවට හැදුවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නකුත් නෑ. ඉතින් ෂේප් නේද? මොකද හිතන්නේ ඔයාලා? කේක් එකේ ෆයිනල් ලුක් එක බැලුවට පස්සේම ඔයාලා මට අයිඩියා එකක් කියන්නකෝ ඒ ගැන. මොකද කියන්නේ මේ සයිසස් ගැන කියලා. ඔන්න ඉතින් කතාව අතරේ මම කැවුම හදාගත්තා. මේකට පාවිච්චි කරලා තියෙන්නේ චොක්ලට්
බ්‍රවුන් එක. දැන් ඉතින් ඔන්න කේක් එකට අවශ්‍ය ටොපර්ස් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. අද ටොපර්ස් ටිකක් වැඩිපුර හදන්න තිබ්බ හින්දා ටිකක් වැඩිපුර වෙලා ගියා. දැන් අපි ඉක්මනටම බලමු කේක් එක කොහොමද හදාගත්තේ කියලා. මම මෙතන බටර් කේක් කිලෝ එකක් තමයි හදාගෙන තියෙන්නේ. අඟල් 9.9 කේක් පෑන් එකකට තමයි බේක් කරගත්තේ. අයිසින් එකට පාවිච්චි කරන්නේ 1:3 අනුපාතයට හදාගත්ත normal American butter cream එක. මම අද කේක් එක සෑන්ඩ්විච් කරනවත් ක්‍රම් කෝට් කරනවත් යන්නේ නැහැ. නිකම්ම අයිසින් එක කරගන්නවා. ඔයාලට මම කලිනුත් කියලා තියෙනවා. කේක් හදන හොඳට අත හුරු වුණාට පස්සේ ක්‍රම් කෝට් කරන එක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ක්‍රම් කෝට් එකක් නැතුව වුණත් අපිට අයිසින් කරගන්න අත හුරුයි. හැබැයි ඔයාලට අයිසින් එක කරනකොට කේක් කුඩු අයිසින් එකට ඇලෙනවා වගේ ගතියක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ක්‍රම් කෝට් එක කරලා තමයි ඊට පස්සේ ෆයිනල් අයිසින් කෝටින් එක කරගන්න ඕන. ඉතින් මම ක්‍රම් කෝට් කරන එක ගැන අයිසින් කරන එක ගැන ඕන තරම් වීඩියෝස් කලින් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒව ගිහින් බලලා අයිඩියා එකක් ගන්න මේ අයිසින් කරන එක ගැන. අද අපි කේක් ටොපර්ස් ගොඩක් හදපු හින්දා වීඩියෝ එක ගොඩක් දිගයි. ඒ හින්දා මම අයිසින් කරන එක ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. අයිසින් කරන එක ගැන ලොකුවට අයිඩියා එකක් නැති කෙනෙක්ට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා මම කලින් කරලා තියෙන වීඩියෝස් බලන්න. කේක් එක නීට් කරලා ඉවරුණාට පස්සේ මම කේක් එකේ උඩ බෝඩ් එකේ ඉස්සලම් පයිප් කරගන්නවා. බෝඩ් එක පයිප් කරන්න මම පාවිච්චි කරලා තියෙන්නේ number 32 කියන ස්ටාර් නොසෙල් එක. ඔයාලට ඕනම වර්ගයක ස්ටාර් නොසෙල් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ස්ටාර් නොසෙල් එකක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාලට කැමති ඕනම නොසෙල් එකකින් මොකක් හරි බෝඩ් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත්ත කැවිලි ටික කේක් එක උඩින් මේ විදිහට ලස්සනට තියාගන්න. ඊට පස්සේ මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සිංහලෙන් ලිව්වා. ඒක නම් වීඩියෝ වෙලා නැහැ මගේ අතින්. බටර් අයිසින් වලින් අකුරු ලියාගන්නේ කොහොමද කියන එක ගැන මම ඉස්සරහට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ කේක් එකේ යට බෝඩ් එකත් number 32 නොසෙල් එකෙම පයිප් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි මෙච්චර වෙලා හදපු කේක් එකේ ෆයිනල් ලුක් එක. කියන්නකෝ බලන්න ඔයාලට මොකද හිතෙන්නේ කේක් එක හොඳයිද ලස්සනයිද කියලාත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගටම එකතු වෙලා ඉන්න. තව එක අවුරුදු කේක් වීඩියෝ එකක් එන්න තියෙනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න. bye.